මේ ඊළඟ එකේ තියෙන්නේ ඒකත් අවකලනයෙන් හදන්න තියෙන්නේ. ඔන්නෝම තියෙනවා. මෙතන තියෙනවා මේ මොකද්ද ගඟක් නේ. ගඟක් තියෙනවා. මෙන්න මේ කැලල x, මේ කැලලත් x, මේ කැලලත් y. හරිද? එතකොට මේ ඒ කියන්නේ ෆාම ගොවියෙක්ට මේ වැටක් ගහන්න පුළුවන් කියලා කියන්නේ ඒ කියන්නේ යාගාව 4200යි මොනවද අඩිද? කොහමද 4200යි අඩි හරි මොනවා හරි 4200යි මේ 4200ක් දිගට වැටක් ගහන්න පුළුවන්ලු. මෙන්න මේ විදිහට මේ ඍජුකෝණාශ්‍රාකාර වැටක් ගහන්න පුළුවන් කියලා කියන්නේ මේ මෙන්න මේ වැට දැන් මේ 4200ක් දිගට වැට ගැහුවාම ඒ කියන්නේ උපරිම වර්ගඵලයක් එන්න ඕනලු. ඒකත් අර graph එකෙන් තමයි බලන්නේ. ඉතින් දැන් මේ අදාළ වැටට ඒ කියන්නේ හැම එකටම අපිට අඳින්න පුළුවන් මේ අදාළ වැටට කොහම මේ ප්‍රස්ථාරයක් ඇඳහම මෙන්න මේ එන තැන තමයි ඒ කියන්නේ වර්ගඵලයට අදාළ ප්‍රස්ථාරයක් ඇඳහම වර්ගඵලයට අදාළ ප්‍රස්ථාරයක් ඇඳහම මේ තියෙන උපරිම තැන. එන්න එතන තමයි මේ ඒ කියන්නේ උපරිම අවම කියන ඕන එකක් අවකලනයෙන් හොයන්න පුළුවන්. හරිද? මේක වැඩක් නෑ අපි නිකන් මේක හදන විදිහ බලමු. අපි මේකට මුලින්ම මේ සමීකරණ දෙකක් ලියාගෙන ඉන්න ඕනේ මේ වගේ ගානකට. දැන් මුලින්ම පරිමිතියට එකක් ලියාගෙන ඉමු මේකේ දැන්. x ධන y ධන x සමානයි 1400. හරිද? ඔන්න දැන් සමීකරණයක් ලියාගත්තා. ආයෙ දැන් වර්ගඵලයේ මැක්සිමම් වෙන්න ඕනේ කියලා කියනවනේ. එතකොට මේ ඒරියා එක මැක්සිමම් වෙන්න අපි ඒරියා එකකට මේ ලියාගමු. xy ඒ කියන්නේ දිග වැඩි කිරීම පල්ලනේ මේ වර්ගඵලය හොයන්නේ. xy සමානයි ඒකට a කියලා දාගමු. හරිද? දැන් අපිට වැඩිපුරම ඒ කියන්නේ අපිට මේකේ එන්න ඕනි ලොකු ඒ කියන්නේ මැක්සිමම් ඒරියා එකක්. එතකොට මේ a තමයි ප්‍රධාන. හරිද? a තමයි ප්‍රධාන. a xy මේකේ දැන් axy කියලා ගත්තට මේ xy දෙකක් තිබ්බහම බෑ. මෙන්න මේකෙන් ආදේශයක් ගන්නවා මේ y වලට හරි x වලට හරි. දැන් මට මෙන්න මේක මෙහෙම ලියා ගන්න පුළුවන්. y සමානයි හරිද? 1400 ඍණ 2x මෙහෙම ලියා ගන්න පුළුවන් මේක මේ x දෙක එහා පැත්තට ගෙනහිල්ල ඉවරලා ලියා ගන්න පුළුවන්. මේ y මේකට ආදේශ කරනවා. x 2x. දැන් මේක අවකලනය කරන්න තමයි තියෙන්නේ. මේක අවකලනය කරන්න කියන්නේ දැන් මේ තියෙන්නේ වර්ගඵලයනේ. වර්ගඵලයේ graph එක ඒ කියන්නේ ප්‍රස්ථාරයකට දාලා බලනවා මේ උපරිම වර්ගඵලයක් එන තැන කොතනද කියලා. දැන් මේ සීමාවන් ඔක්කොම මේකට දාලා තියෙන්නේ ඇතුළත් කරලා තියෙන්නේ. හරිද? මේක ප්‍රස්ථාරයකට දාලා බලනවා උපරිම එන තැන මොකක්ද කියලා. දැන් මේක අවකලනය කරනවා. a-x මේක අවකලනය කරාම මේක අපි තව ටිකක් සරල කරගත්තා නම් හරි මෙහෙම 1400x ඍණ 2x වර්ග කොහොම ලියාගත්ත හැකිද? එතකොට x සමානයි 2400යි. x එක වෙනවනේ. මෙතන 4x. හරිද? ඔන්න දැන් අවකලනය කරලා තියෙන්නේ. දැන් මේ වගේ දැන් ප්‍රස්ථාරයක් තියෙනවනේ මේකට. මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. උපරිම තැන් අවම තැන් හොයාගන්න අපි කරන්න ඕනේ මේක බිඳුවට සමාන කරනවානේ. එතකොට නෙමෙයි මේ වගේ තැනක් සෙට් වෙන්නේ. ඒක බිඳුව කරනවා 2400 ඍණ 4x. එතකොට අපිට මේක 4ෙන් කැපුව හැකි 1200යි 600යි බිඳුව සමානයි 600 ඍණ x සමානයි 600. දැක්කද? මෙතන x 600 වෙද්දි තමයි උපරිම වර්ගඵලයක් එන්නේ. උපරිම වර්ගඵලයක් එන්නේ x 600 වෙද්දි. ඊට පස්සේ එච්චරයි ඉතින්.
x 600යි කියන්නේ එතකොට අර සූත්‍රයට දැම්මහම මේකට අපි දාලා බලමු y කීයක් එනවද කියලා. 1200යිනේ 2400න් 1200ක් අඩු කරාම y වලට එනවා 1200ක්. ඒ කියන්නේ y සමානයි 1200යි. එතකොට වර්ගඵලය සමානයි 600යි 1200යි xy. නිකල් මේ x 600ක් ඇවිල්ලා y 1200ක් ආවහන් තමයි උපරිම වර්ගඵලයක් ගන්න පුළුවන් විදිහට මේ ගඟත් අහු වෙන විදිහට මේ ගන්නෙ. හරි ඊළඟ ගාන බලමු පොඩ්ඩක්.